මිනිස්සු ඉන්නේ. දැන් මේ ඇතුලේ කොහෙද මිනිස්සු හිටියේ? මම කීයදලා මෙතෙන් වෙලා බලාගෙන ඉන්නේ. තමුසෙට කිසිම ගාණක් නැහැ. තමුස හොඳටම දන්නවා තමුස මීටර් මම කොච්චර ආසාවෙන්ද බලාගෙන ඉන්නේ කියලා. ඒ දවස්වල තමුසට වෙලාවට වැඩක් කරගන්න බෑ. තමුසන ජීවිතේට හැදෙන මිනිස්සෙන් නෙවෙයි. තමුස මොකද නිකන් වැඩකට පාංගිරිත් එක්ක ගාලා මම මෙච්චර කියනවා තමුසදී මං ගැන ගාණක් නැහැ. තමුසට කොහොමද ඉන්නේ? වෙන වැඩ තියෙනනේ. මට නම් මේක එපා වෙලා තියෙන්නේ. මොකද්ද බබා ඔයා මේ කියන්නේ? මම මෙතන දැන් කොච්චර දේවල් කිව්වද තමුසට සිංහල තේරෙන්නේ නැද්ද? මම මෙතන මොකක් හරි පැහැදිලි කරනවා නම් ගිරිය කඩාගෙන කෑ ගහන බඩ පිටි මිනිස්සුන්ට තමයි පිස්සු වෙන්නේ කියලා. ඇත්තටම මේ ගෑණි මොකක්ද දන්නේ මේ කියවන්නේ නේද? එක්ක මට බයිනෝ නැත්තම් මට මොනවා හරි පැහැදිලි කරන්න හදන. බෝදුරට මේ නම් බයිනෝ. මේ බලන්න මන් දිහා බලන්න මං දෙක දරුවන්නේ මම මට දෙනවා. පොඩ්ඩක් සංසුන් වෙලා කියන දෙයක් හිමීට කියනවාද? පිස්සු මොනසේ මොඩුස්රම දාගෙන ඉන්නේ. හරි. තමුසේ මට මේක කියනමකෝ. තමුසේ මෙච්චර වෙලා කොහෙද හිටියේ? කලින් ආන්න වෙයනේ. ඔයාට මතකද අපි දවසක් කතා වුණා ලංකාවේ කොච්චර ඉවෙන්ට් තිබ්බත් අපි කැමති බෝතලයක් අරන් ගිහිල්ලා අඩියක් ගාන ගමන් චිල් එකේ ආටිස්ට්ලා ටිකගේ ලයිව් සිංගින් අහන ගමන් ෆන් එකක් දාන්න තිබ්බන සුපිරි කියලා. මම මෙතෙන් දෙනකොට දැක්කේ අගෝස්තු 23 රමාඩියේගේ හෙමි ඉවෙන්ට් එකක් තියෙනවා. ඩැඩි එක්ක BNS කසුන් කාංචිනෝ එතෙන්ට මම මේකට ටිකට් එකක් බුක් කරන්න ගියේ. ඔක ඉතින් මට කලින් කියන්න තිබ්බනේ මම රණ්ඩු කරන කෙල්ලෙකුත් නෙවෙයි මම හරි තප්පන් වෙච්ච කෙල්ලෙක්. කෙල්ලෝ කියන ඒවත් නිකන් හරියට වැදුනම යාළුවෝ දෙන උපදෙස් වගේ. ඒ අය නෑ ඉතින් කියන උන්ට තේරෙන්නෙත් නෑ. අන අපිට තේරෙන්නෙත්